ඕගොල්ලෝ සමහර දේවල් වලදී මෙන්න මේ වගේ ඉෆෙක්ට් එක. ඉතින් අපි යම් මේ කොහොමද හදන්නේ කියලා බලන්න. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ. නෑ නෑ ඒ විදිහ නෙමෙයි. මෙන්න මේ විදිහ. ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට උන බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න. ඊට පස්සේ ඔයාගේ සබ්ජෙක්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරලා ඒ ෆොටෝ එක මේකට ඇඩ් කරගන්න. ඉතින් අහන්න එපා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද රිමූව් කරන්න කියලා හරිද? ඊට පස්සේ ඔන් ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න. ටෙක්ස්ට් එකක් කරගත්තිය ටිකක් ඉදිකටු පංචාවට මේ ෆොන්ට් එකක් පාවිච්චි කරන්න එපා හරිද? කොහොම හරි මේ මෙන්න මේ වගේ ටිකක් ඒ කියන්නේ ජිම් පොප් වගේ මොකක්ද ෆොන්ට් එකක් පාවිච්චි කරන්න ටිකක් මහත මම මහත නෑ තේරුණාද බෝල්ඩ් ෆොන්ට් එකක් පාවිච්චි කරන්න. ඒක තමයි ලස්සන. ඊට පස්සේ මේක හරියට තැනට තියලා හදාගත්තට පස්සේ එතන ලේයර්ස් වලට ගිහිල්ලා control G ඔබලා මේ කොපියක් කරගන්න. ඊට පස්සේ අපි මේ කොපි එකයි ඔරිජිනල් එකයි මැදට මෙන්න මේ සබ්ජෙක්ට් එක දාගන්න. ඊට පස්සේ උඩ තියෙන එක තියෙනවා. ඒකේ ෆිල් එක පරිමේටම අඩු කරලා දාන්න. ඊට පස්සේ ඒකේ බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට ගිහිල්ලා ස්ට්‍රෝක් වල මේ ටික එක දාගන්න. ඊට පස්සේ මෙතන ස්ට්‍රෝක් එක ඔයගොල්ලන්ට ඕන ගානක් දාගන්න. මම මෙතන 20 තියෙන මේකම තියාගන්න. ඊට පස්සේ දැනට කියන්නේ ඒ ඉෆෙක්ට් එක ගොඩක් දුරට හදලා ඉවරයිද? ඒ වගේම මේ අපේ ටෙක්ස්ට් ලේයර්ස් දෙක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන මේ ලින්ක් අයිකන් එක ක්ලික් කරගන්න. එතකොට මේ දේ ලින්ක් වෙනවා. ඒ කියන්නේ එකක් මූව් කරත් අනිත් එකත් ඒකම මූව් වෙනවා. මේ විදිහට. හරි. ඕක තමයි තියෙන ටියුටෝරියල් එක. මම හිතනවා ඔයගොල්ලෝ මොනවා හරි නොදන්නා දේක් දැනගන්නද කියලා. එහෙම වුණා නම් ලයික් එක කමෙන්ට් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.